ඉරාන නායකත්වය දෙකට බෙදෙයි. ජනපති පෙසේෂ්කියන්ට ඉරාන ආගමික හමුදාව එරෙහිවෙයි. බටහිර ආසියානු කලාපය දැවෙන යුදගින්නකට මැදිව ඇති මොහොතක ඉරාන දේශපාලන බලකණු තුඩ මින් පෙර නොවුවිරු ආකාරයේ දැවන්ත පිපිරීමක් සිදුවෙමින් පවතින බවට තොරතුරු වාර්තා වෙයි. වසර 36ක් පුරා පැවති ඒකීය පාලන තන්ත්‍රයේ පදනම දෙදරුම් කවමින් ජනාධිපති මසූද් පෙසේෂ්කියන්ගේ මෘදු ප්‍රවේශය සහ විප්ලවීය ආරක්ෂක බලකායේ දඩි මතවාදය අතර දැන් ඇත්තේ ප්‍රසිද්ධ ගැටුමකි. රාජ්‍යතාන්ත්‍රික අර්බුදයට මුල් වූ සමාවායදීම. ඉරාන ජනාධිපති පෙසේෂ්කියන් විසින් ගල්ෆ් කලාපීය රටවල් වෙත එල්ල වූ ප්‍රහාර සම්බන්ධයෙන් සමාවායදීම සහ ඉදිරියේදී එවැනි ප්‍රහාර එල්ල නොකරන බවට ලබා දුන් සහතිකය මෙම අර්බුදයේ මූලාරම්භයයි. මෙය හුදු ප්‍රකාශයක් නොව දශක ගණනාවක් පුරා ඉරානය අනුගමනය කළ ප්‍රහාරාත්මක විදේශ ප්‍රතිපත්තියට එල්ල කළ මරුපහරක් ලෙස දෙඩි මතධාරීන් සලකයි. ප්‍රායෝගිකවාදීන්ගේ මතය සම්බාධක හමුවේ හෙම්බත් වී ඇති ආර්ථිකය ගොඩනැගීමට නම් කලාපීය මිතුරන් අවශ්‍ය බව ජනාධිපතිවරයා විශ්වාස කරයි. දැඩි මතධාරීන්ගේ විරෝධය ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය IRGC පවසන්නේ මෙය සතුරා ඉදිරියේ දන නැමීමක් සහ රටේ ස්වෛරීභාවය පාවාදීමක් බවයි. හමීද් රසායි සහ අධිකරණ ප්‍රධානියාගෙන් එල්ල වූ ප්‍රහාර ජනාධිපතිවරයාගේ මෙම පියවර සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි විවේචනයට ලක් කළ ප්‍රමුඛයෙකු වන්නේ දැඩි මතධාරී මන්ත්‍රී හමීද් රසායිය. ඔහු මෙම ක්‍රියාව දුර්වල සහ වෘත්තීය නොවනයට ලෙස හඳුන්වා දුන්නේය. එපමණක් නොව එරට අධිකරණ ප්‍රධානී ගුලාම් හුසේන් මොහසේනි ශ්‍රීජුවම ජනාධිපතිවරයාට අභියෝග කරමින් කියා සිටියේ සතුරු ඉලක්ක සඳහා පහසුකම් සපයන ඕනෑම කලාපීය මධ්‍යස්ථානයකට ප්‍රහාර එල්ල කිරීමේ අධිකාරය ඉරානය සතු බවයි. මෙම පීඩනය හමුවේ ජනාධිපතිවරයාට සිය ප්‍රකාශය සංශෝධනය කිරීමට පවා සිදු වූ අතර සමාවා යැදීම යන වචනය ඉවත් කර ප්‍රකාශය නැවත පළ කිරීම ඔහුගේ දේශපාලන බලය හැල්ලුවට ලක්වීමක් ලෙස විචාරකයෝ පවසන්නේ. අභ්‍යන්තර බෙදීම සහ ලාරිජානීගේ ස්ථාවරය නායකත්වය තුළ මතභේද පැවතිද ඉරාන දේශපාලනයේ ප්‍රබල චරිතයකු වන අලි ලාරිජානී උත්සාහ කරන්නේ ලෝකය හමුවේ ඉරානය තවත් එක්සත් බව පෙන්වන්නට. ඉස්රායලය සහ ඇමරිකාව වැනි පොදු සතුරන් හමුවේ සියලු දෙනා එකම අරමුණක සිටින බව ඔහු අවධාරණය කරයි. නමුත් තිරපිටුපස ඇති බල අරගලය වසාගන්නට එම ප්‍රකාශ ප්‍රමාණවත් නොවන බව පෙනී යයි. අයතුල්ලා කමේනීගෙන් පසු ඊළඟට කවුද? මේ සියලු ආන්දෝලන මැද්දේ ඉරානයේ පූජක මණ්ඩලය අතිශය තීරණාත්මක පියවරක් ගෙන තිබේ. ඒ වයස්කතව සිටින අයතුල්ලා කමේනීගෙන් පසු එරට නව උත්තරීතර නායකයා පත් කිරීමේ ක්‍රියාවලිය වේගවත් කිරීමයි. ඉරාන වස්ථාවට අනුව සන්නද්ධ හමුදාවන්ගේ පාලනීය සහ අවසාන තීරණ ගැනීමේ බලය ඇත්තේ උත්තරීතර නායකයාට මිස ජනාධිපතිවරයාට නොව. නව නායකයා ලෙස පත්වන්නේ දැඩි මතධාරියෙකු වූහොත් පෙසේෂ්කියන් වැනි ප්‍රායෝගිකවාදීන්ගේ දේශපාලන ගමනේ තීරණාත්මක කඩේමකට පැමිණෙනු ඇත. මෙවැනි උණුසුම් පුවත් සහ ලෝක දේශපාලනයේ තිරපිටුපස පුවත් එසැනින් දැනගන්න SL මිරේ YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න. මෙම පුවත් පිරිවැඩ ඔබේ අදහස පහතින් කමෙන්ට් කරන්න, ලයික් කරන්න සහ මිතුරන් අතර ෂෙයා කරන්න. වැඩිදුර තොරතුරු සඳහා රැඳී සිටින්න SL මිර සමගින්. මීළඟට මට ඔබ වෙනුවෙන් කළ හැක්කේ මොකක්ද? මෙම පුවත් ඇසුරින් කෙටි වීඩියෝ පිටපතක් සකසා දීමට ඔබ කැමැතිද?